මම මේ කියන්න යන දේවල් ඇහුවම ඔයාට විශ්වාස කරන්න අමාරු වෙයි. ඒත් ඔයා ගැහණු ළමයි එක්ක හැසිරෙන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. මේ වීඩියෝ එක ඉවර වෙනකොට ඔයාට තේරෙයි ඇත්තටම ගැහණු ළමයි ආකර්ෂණීය වෙන්නේ මොනවටද කියලා. නෑ, එයාලා කියන දේවල් නෙවෙයි. ගොඩක් කොල්ලන්ට ගැහණු ළමයි එක්ක සම්බන්ධතා පවත්වාගෙන යන්න බැරි ඇයි? ඒකට හේතුව හරිම සරලයි. ඒ තමයි ගැහණු ළමයි දිහා බලන විදිය. අවුරුදු දහස් ගණනක් තිස්සේ පිරිමි අය කාන්තාවන්ව තෝරගෙන තියෙනවා. හැබැයි අද වගේ පටලැවිල්ලක් කවදාවත් තිබිලා නෑ. නෑ, ඒක අතීතයේ ගැහණු ළමයි එක්ක කරේ තියාගෙන ගෙදර ගෙනියන්න පුරුවන්කම තිබුණ නිසා නෙවෙයි. ඔය දැකලා ඇති ගොඩක් කොල්ලෝ ගැහණු ළමයි එක්ක හැසිරෙන්නේ එයාලා කියන දේට අනුව. එයාලා කියන දේට ඇහුම්කන් දෙනවා මිසක් එයාලා කරන දේ බලන්නේ. කොල්ලෙක් කරන ලොකුම වැරද්ද මේකයි. ගොඩක් කොල්ලන්ට ගැහණු ස්වභාවය ගැන මූලික දැනුමක්වත් නැහැ. ඒක එයාලද වරදින්නේ. කවදාවත් ඔයාට හිතිලා නැද්ද ඇයි කවුරුවත් වචනය රකින්න ගැහණියක් කියලා කෙනෙක්ට නොකියන්නේ කියලා? ඒකට හේතුවක් තියෙනවා. නෑ, හැම ගැහණියක්ම බොරුකාරියෝ හරි විශ්වාස කරන්න බැරි අය හරි නිසා නෙවෙයි. එයාලගේ කාන්තා ස්වභාවය, ෆෙමිනින් නේචර් එක නිසා. එයාලගේ ක්‍රියාකාරකම් හැමතිස්සෙම තාර්කික මනසකින් විස්තර කරන්න බෑ. ගැහණු අය ඇහුම්කන් දෙන්නේ යම්කිසි දෙයකින් හරි කෙනෙක්ගෙන් හරි එයාලට දැනෙන ෆීල් වෙන විදිහට. කාන්තා ශක්තිය, ෆෙමිනින් එනර්ජි කියන්නේ ගලාගෙන යන වෙනස් වෙන දෙයක්. කාන්තා සහ පුරුෂ ශක්තියින්, මැස්කියුලින් එනර්ජි, එකිනෙකාට ආකර්ෂණය වෙලා ලස්සනට එකට ගැලපෙනවා. වඩාත්ම කාන්තා ගතිය ඇති ගැහණු ළමයි ආකර්ෂණය වෙන්නේ වඩාත්ම පුරුෂ ගතිය ඇති කොල්ලන්ට. අනෙක් අතටත් ඒ වගේමයි. කනගාටුවෙන් මොනත් කියන්න තියෙන්නේ ගොඩක් කොල්ලන්ට මේ ගැහණු ස්වභාවය ගැන මූලික අවබෝධය විතරක් නෙවෙයි, තමන්ගේම පුරුෂ මූලික ස්වභාවය, මැස්කියුලින් කෝ එක ගැනත් දැනුමක් නැහැ. ගොඩක් වෙලාවට අපිට පේනවා කොල්ලෝ ගැහණු විදිහට හැසිරෙන සහ ක්‍රියා කරන බව. මේ කොල්ලෝ ගොඩක් දෙනෙක් ඇත්තටම ස්වභාවයෙන්ම එච්චර ගැහණු නැහැ. හැබැයි එයාලට එහෙම වෙන්න පුරුදු කරලා. මේක ඔප්පු කරන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ කොල්ලෝ ගැහණු විදිහට හැසිරීමෙන් හැබැයි ගැහණු ගතිය ඇති ගැහණු ළමයින්ට ආකර්ෂණීය වෙනවා නම් එයාගේ හැසිරීම ස්වභාවික එකක් නෙවෙයි, ඉගෙන ගත්ත දෙයක්. එහෙම නැත්නම් පුරුද්දට ගියපු හැසිරීම් රටාවක් කියලා ඔයාට දැනගන්න පුළුවන්. ඔයා ඇත්තටම ස්වභාවිකව ගැහණු විදිහට හැසිරෙනව නම් ඔයා එයාලගෙන් ඈත් වෙනවා. එකම පැත්තේ චුම්බක වගේ. චුම්බක දෙකක් එක ළඟට ගෙනාවම විරුද්ධ පැති ආකර්ෂණය වෙනවා. හැබැයි එක වගේ පැති විකර්ෂණය වෙනවා. කොල්ලෝ කරන තවත් ලොකු වැරද්දක් තමයි අනෙක් හැමදේටම කලින් එයාලගේ ගැහණු ළමයව ඉස්සරහින් තියාගන්න එක. මේකත් පුරුෂ ස්වභාවයේ නැතිකමේ සහ ජීවිතයේ අරමුණක් නැතිකමේ ප්‍රතිඵලයක්. ඔයාට හිතන්න පුළුවන්ද රැට ඇඳේ තනියම ඉන්න ගැහණියක් ඔයාව ෆැන්ටසයිස් කරනවා කියලා? එයා ෆැන්ටසයිස් කරන්නේ එයා ගැන දවස පුරා පිස්සු වැටිලා ඉන්න කෙනෙක් ගැනද? එයාගේ අරමුණ පවා අමතක කරපු කෙනෙක් ගැනද? එහෙමත් නැත්නම් ජීවිතේ ප්‍රබල අරමුණක් තියෙන, ඉලක්ක ජය ගන්න, තමන්ගේ කොන්දේසි මත ශක්තිමත්ව ජීවත් වෙන කෙනෙක් ගැනද? ඔහුට ඒ ගැහණිය ගැන ආශාවක් තිබුණත් තමන්ට ඊට වඩා ගැඹුරු අරමුණක් තියෙනවා කියලා දන්න කෙනෙක් ගැනද? අන්තිමට කියපු කෙනා ගැන තමයි. එයාගේ ප්‍රමුඛතාවය ආදරය ගලාගෙන යන්න ඉඩ දෙන එක. ඔයාගේ ප්‍රමුඛතාවය තමයි ඔයාගේ අරමුණ. ධ්‍රුවීයතාවය, පොලාරිටි. මේ පරස්පරතාවය තමයි ලිංගික ආකර්ෂණයට හේතුව. ඒ නිසා එයා ගැන අධික ලෙස අවධානය යොමු කිරීම පුරුෂ ස්වභාවයක් නෙවෙයි. ගැහණු ළමයි කවදාවත් ඒක පිළිගන්නේ නැහැ. හැබැයි ඇත්තටම එයාලා කැමති ඔයාගේ අරමුණ එයාලට වඩා ඉහළින් තියාගන්නවට. කවදාවත් ඔයාට හිතිලා නැද්ද ඇයි ගැහණු ළමයි බෑඩ් බොයිස්ලාට කැමති කියලා? එයාලා ආත්මාර්ථකාමීව තමන්ගේ ජීවිතය ගැන අවධානයෙන් ඉන්නවා. එයාලා සාමාන්‍ය හොඳ කොල්ලෙක්, නයිස් ගයි කෙනෙක් වගේ අවශ්‍යතා තියෙන අනුමැතිය පතන අය නෙමේ. ඇටැච් වෙන එක සහ යටත් වෙනවා කියන එක ගැහණියක් තුළ හරිම හුරතල් දෙයක් වුණත් කොල්ලෙක් තුළ ඒ වගේ දේවල් තියෙන එක ඒ තරම් ගැලපෙන්නේ නැහැ. ඔන්ලයින් තියෙන ගොඩක් වීඩියෝස් වලින් ගැහණු අයව ආකර්ෂණය කරගන්න සහ පාලනය කරන්න ඉක්මන් උපක්‍රම කියලා දේවි. හැබැයි මේ වීඩියෝ එකේ අපි කතා කරපු දේවල් ඇත්තටම තේරුම් ගන්න එක තරම් ඒවා හොඳට වැඩ කරන්නේ නැහැ. කොහොම වුණත් ඔයාගේ ජීවිතේ තව ඉදිරියට යන්න ඕන නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඊළඟ වතාවේ හම්බ වෙඩකක්.